අයිබෝන් දුවේ පුතේ එහෙනම් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ 2024 2025 වර්ෂයට අදාළ විද්‍යාව පේපර් එකේ එන 7 වෙනි ප්‍රශ්නය. සම්පූර්ණ 7 වෙනි රචනා ප්‍රශ්නය මේ සම්පූර්ණ වීඩියෝ එක පුරාවට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ channel එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි සම්පූර්ණ පේපර් එකට අදාළ සම්පූර්ණ ප්‍රශ්න මේ වගේ කෙටි වීඩියෝස් හරහා ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. හරි. අපි දැන් යමු 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. පාසල් බිමේ පහළ මට්ටමක සිටින ස්කන්ධය කිලෝ 40ක් වූ ශිෂ්‍යයෙක් මීටර 1.5ක් සිරස් උසති පඩිපෙලක් නගිනවලු. එතකොට ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමතේ ගමන් කළ ශිෂ්‍යයාගේ විභව ශක්තිය වැඩිවීම කොපමණද කියලා. මෙන්න මේ වගේ රූප සටහනක් ඔයාලට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පුංචි පඩිපෙලක් මුලින්ම දීලා තියෙනවා. හරිද? මෙන්න මේ පඩිපෙල දීලා මෙන්න මෙතන ළමයෙක් ඉන්නවා. මේ රූප සටහනේ කියන විදිහට මේ ළමයාගේ ස්කන්ධය කිලෝ 40යි. මේ ළමයා යනවලු මෙන්න මේ විදිහට මේක උඩට. අපි දැන් හිතමු මේ ළමයා මෙන්න මෙතනට ගියයි කියලා. මේක කියනවා මෙන්න මේ සම්පූර්ණ උස තියනවලු පුතේ මීටර 1.5ක්. මීටර 1.5ක්. එතකොට මෙතනදී උස කීයද? මෙතන විභව මට්ටමේ උස මීටර 0යි. අපි දන්නවා විභව ශක්තිය හොයන සූත්‍රය තමයි E සමානයි mgh කියලා. මොකද්ද සූත්‍රය? E සමානයි mgh. m වලින් ස්කන්ධය, g වලින් ගුරුත්ව ත්වරණය, ඒ වගේම h වලින් සිරස් උස. හරි. අපි දැන් මේ ළමයා ඉන්න තැනට අදාළව අපි හොයමු මෙයාගේ විභව ශක්තිය කීයද කියලා. අපි දන්නවා ළමයාගේ ස්කන්ධය කීයද? කිලෝ 4යි නෙමෙයි 40යි. කිලෝ 40යි. ගුරුත්ව ත්වරණය එක වෙනස් වෙන්නේ නැහැ. වලට ගන්නේ 10යි. එහෙනම් 10යි. උස කීයද? උස මීටර 0යි. අපි දන්නවා ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණාට පස්සේ සම්පූර්ණ උත්තරේ එන්නේ 0යි කියලා. එතකොට මෙතන විභව ශක්තියක් නැහැ 0යි ජූල්. එතකොට ළමයා මේ බිම මට්ටමේ ඉදිද්දි, ඒ කියන්නේ කිසිම තැනක උසක් නැගලා නැති අවස්ථාවේදී ළමයාගේ විභව මට්ටම මේ විභව ශක්තිය ජූල් 0යි. හැබැයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ කතාව නෙවෙයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ ළමයා මෙන්න මේක නැග්ගට පස්සේ විභව ශක්තිය කීයද කියලා. අපි බලමු මේක හොයන්නේ කොහොමද කියලා. E සමානයි mgh කියන සූත්‍රයම තමයි ස්කන්ධය m. ළමයාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කොහෙද කියලා. මෙතන හිටියත් කිලෝ 40මයි, මෙතන හිටියත් කිලෝ 40මයි, මෙතන හිටියත් කිලෝ 40මයි. හරිද? එතකොට මේ ළමයා මෙතන ඉඳන් මෙතනට යනවා. කිලෝ 40 වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් කිලෝ 40යි. ගුරුත්ව ත්වරණය 10යි kgms 10යි ms වෙන දෙක. එහෙනම් 10 වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට උස. උස වල දීලා තියෙනවා මීටර 1.5යි කියලා. එහෙනම් මීටර 1.5යි කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනට යනවා 1.5 කියන එක. අපි දැන් මේ ටික ගුණ කරමු. 40 10න් ගුණ වුණාට පස්සේ කීයද? 400යි. 400 1.5න් ගුණ වුණාට පස්සේ කීයද? 600යි. එතකොට මට උත්තරයක් එනවා මෙතනට 600ක් විදියට. 600 ඒකකයේ වෙන්නේ මොකක්ද? ජූල්. එතකොට මට උත්තරේ එනවා පළවෙනි එකට උත්තරේ 600යි ජූල් කියලා. අපි ආයෙත් පොඩ්ඩක් ප්‍රශ්නෙට යමු. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට ගමන් කරන ශිෂ්‍යයාගේ විභව ශක්තියේ වැඩිවීම කොපමණද? මේ පහළ මට්ටමේ ඉඳන් ඉහළ මට්ටමට යද්දී ළමයාගේ විභව ශක්තිය වැඩිවීම ජූල් 600යි. හරි. දෙවෙනි ප්‍රශ්නේ. පඩිපෙළ නැගීමට ශිෂ්‍යයාට තත්පර 4ක කාලයක් ගත වුණේ නම් පඩිපෙළ නැගීමේදී ශිෂ්‍යයාගේ ශ්‍රමතාවය කොපමණද? පඩිපෙළ නගිනකොට ළමයාගේ ශ්‍රමතාවය කීයද කියලා අහන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. ශ්‍රමතාවය නෙවෙයි අපි ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවා. මට එකක් මග ඇරුණා. මෙහිදී ශිෂ්‍යයා සිදු කළ කාර්ය ප්‍රමාණය හොයන්න කියලා. මම කලින් කිව්ව ප්‍රශ්නේ එකෙන් පස්සේ ප්‍රශ්නේ මුලින් අහලා තියෙන්නේ මෙහිදී ශිෂ්‍යයා සිදු කළ කාර්ය කොපමණද කියලා. අපි බලමු කාර්ය හොයන්නේ කොහොමද කියලා. අපි දන්නවා පුතේ කාර්ය හොයන සූත්‍රයක් තියෙනවා W සමානයි Fs කියලා. මොකද සූත්‍රය? W සමානයි Fs. කාර්ය සමානයි බලය ගුණ කිරීම දුර. හරිද? හරි. F බලය. අපි දන්නවා මේ ළමයාගේ ස්කන්ධය කිලෝ 40යි නම් මේ ළමයාගේ බර කියලා පහළට ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 400යි. මොකද ගුරුත්ව ත්වරණයෙන් මේක ගුණ වෙනවා. එතකොට F වෙනකොට එන්නේ 400. ළමයා නැගපු උපරිම උස කීයද? මීටර 1.5යි. එහෙනම් මේක ගුණ වෙනවා 1.5යි මීටර වලින්. එතකොට 400 1.5න් ගුණ වුණාට පස්සේ මට උත්තරයක් එනවා කීයක්ද? 600යි නිව්ටන් මීටර කියලා. කැමති නම් මේක 600යි ජූල් කියලා ලියන්න පුළුවන්, කිසි වැරද්දක් නැහැ. මේ උත්තර දෙකම හරි. ඒක ඇති දෙයක් තිබුණේ නැහැ. ළමයා කරපු කාර්ය ප්‍රමාණය අහලා තිබුණේ. සූත්‍රය තමයි W සමානයි Fs. F කියන්නේ බලය. 40 මේ 10න් ගුණ වුණාට පස්සේ 400 නිව්ටන්.
උස මේ ගමන් කරපු දුර මීටර 1.5යි 1.5 400න් ගුණ වුණාට පස්සේ එනවා 600යි නිව්ටන් මීටර. නිව්ටන් මීටර කියන එක අපිට ජූල් වලින් ලියන්න පුළුවන්. එහෙනම් උත්තරේ 600යි ජූල්. ඊළඟ ප්‍රශ්නේ. පඩිපෙළ නැගීමට ශිෂ්‍යයාට තත්පර 4ක කාලයක් ගත වුණා නම් පඩිපෙළ නැගීමේදී ශිෂ්‍යයාගේ ශ්‍රමතාවය කොපමණද? ශ්‍රමතාවය හොයන සූත්‍රය තමයි කාර්ය ප්‍රමාණය. සිදුවෙච්ච කාර්ය ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. මොකද සූත්‍රේ? සිදුවෙච්ච කාර්ය ප්‍රමාණය බෙදීම ගත වුණු කාලය. අපි දැන් කලින් ප්‍රශ්නේ කැරිච්ච කාර්ය හෙව්වනේ. කාර්ය කීයද? සිදුවෙච්ච කාර්ය ආවා කීයක්ද? 600යි නිව්ටන් මීටර්. එහෙම නැත්නම් ජූල්. බෙදීම ජූල් නෙමෙයි ඈ. එක්ක 600යි නිව්ටන් මීටර් නැත්නම් 600යි ජූල් කියන එක මේ ලිව්වේ. අපෙන් දැන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ පඩිපෙළ නැගීමට වෙච්ච ශ්‍රමතාවය කීයද කියලා. හරි. ශ්‍රමතාවය හොයන සූත්‍රය තමයි කාර්ය ප්‍රමාණය බෙදීම ගත වෙච්ච කාලය. හරිද? හරි. කාර්ය ප්‍රමාණය කීයද පුතේ? කාර්ය ප්‍රමාණය මට ආවා එක්ක 600යි නිව්ටන් මීටර් එහෙම නැත්නම් 600යි ජූල්. ගත වෙච්ච කාලය කීයද? අපිට ගත වෙච්ච කාලය මෙතන දීලා තියෙනවා තත්පර කීයක්ද? තත්පර 4. එතකොට මට උත්තරයක් එනවා 604න් බෙදුනට පස්සේ 604න් බෙදුනට පස්සේ කීයද? 150යි. ඒකගේ මොකද්ද? ජූල් එහෙම්මම එනවා යට තිබ්බ S ඍණ එකක් වෙලා S ඍණ එකක් බවට පත් වෙලා උඩට එනවා. එතකොට තත්පරයට ජූල් 150ක් තමයි මෙතනදි සිදු වෙච්ච මොකක්ද? ශ්‍රමතාවය වෙන්නේ. මම ආයෙත් පාරක් කියනවා කොහොමද ශ්‍රමතාවය හෙව්වේ කියලා. ශ්‍රමතාවය වෙන සූත්‍රය තමයි සිදුවෙච්ච කාර්ය ප්‍රමාණය බෙදීම කාලය. සිදුවෙච්ච කාර්ය ප්‍රමාණය අපි කලින් හෙව්වා 600යි ජූල් කියලා. 600යි ජූල් බෙදුවා ගත වෙච්ච කාලයෙන් ගත වෙච්ච කාලය තත්පර 4යි. 604න් බෙදුනට පස්සේ උත්තරයක් එනවා තත්පරයට ජූල් 150යි කියලා. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ තත්පරයට ජූල් 150යි. හරි. අපි ඒ කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. අපි දැන් එමු B කොටසට. B කොටසත් හරියම ලේසි ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. ඔයාලා ගාව මේ පේපර් එක නැත්තම් ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ ඒ O level වල ඒ කියන්නේ O level paper එක ලියපු කෙනෙක් මේක බලන්නේ නැහනේ. අලුත් 11 ළමයෙක් එහෙම නැත්නම් අලුත් 10 ළමයෙක් තමයි මේක බලන්නේ. එතකොට ඔයා ගාව තාම මේ paper එක නැත්තම් අයියා කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි paper එක තාම ඉල්ලගත්තේ නැත්තම් මේ වීඩියෝ එකේ description එක තියෙනවනේ. අන්නේ description එකට ගියාට පස්සේ link එකක් දාලා තිබුතේ. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් එක්ක අපේ website එක හරහා එහෙම නැත්තම් drive link එකක් ඇති. drive link එක හරහා මේ paper එක ඔයාලගේ phone එකට download කරගන්න පුළුවන්. එතකොට phone එකට download කරගෙන කැමති නම් print out එකක් ගන්න නැත්තම් soft copy එකක් විදිහට තියාගෙන ඔයාලට පුළුවන් මේ paper එක අපිත් එක්කම කරන්න. හරි. අපි දැන් යමු B කොටසට. හරි. B කොටස. රූපේ දක්වා ඇති ආකාරයට ස්කන්ධය කිලෝ 1ක් වන ලී කුට්ටියක් රළු තිරස් පෘෂ්ඨයක් මත නිශ්චලව තබා ඇත. වචන මතක තියාගන්න කොහොමද තියලා තියෙන්නේ නිශ්චලව. කොහෙවත් යන්නේවත් හෙල්ලෙන්නේවත් නැහැ. ලී කුට්ටිය සමතුලිතව පවතින්නේ බල කීයක් නිසාද? මේකේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් නේද? මෙන්න මෙහෙම තිරස් රළු පෘෂ්ඨයක් තියෙනවලු. ඒක මත මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවලු. මේ වස්තුවේ ස්කන්ධය කිලෝ කීයක්ද? 1ක්. අපෙන් අහනවා මේ වස්තුව නිශ්චලව තියෙන්නේ බල කීයක් නිසාද කියලා. එහෙම නේද තියෙන්නේ? ඔව්. බල කීයක් නිසාද කියලා. බල කීයක් නිසාද බලන්න. මෙහෙට බලයක් දීලාද? නැහැ. මෙහෙට බලයක් දීලාද? නැහැ. මෙහෙට බලයක් දීලාද? ඔව්. මෙහෙට බලයක් දීලාද? ඔව්. මෙහෙන් බලයක් නැහැ, මෙහෙන් බලයක් නැහැ. හැබැයි මෙහෙන් බලයක් තියෙනවා, මෙහෙන් බලයක් තියෙනවා. එතකොට මෙතන බල දෙකක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්න ඕනේ බල දෙකක්. අපි දැන් බලමු බල දෙක මොකක්ද කියලා. අනිවාර්යෙන් වස්තුවක් යම්කිසි පෘෂ්ඨයක් මත තියලා තියෙන බව නම් අනිවාර්යෙන් මේ වස්තුවට බරක් තියෙනවනේ. ඒ බර මෙන්න මේකේ තියෙන මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා. මේකේ තියෙන මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. අපි කියනවා ඒකට එක්කෝ mg කියලා නැත්නම් w කියලා කියනවා. මම කියන w කියන එක පාවිච්චි කරනවා. හරිද? හරි. ඊළඟට අභිලම්බ ප්‍රතික්‍රියා බලය මේ පෘෂ්ඨයේ සිට ඉහළට මෙහෙම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ කොහේනම් කොහෙටද? මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳන් ඉහළට. ඒක R කියලා අපි හඳුන්වනවා. බර ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට පහළට. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ මේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳන් ඉහළට. එතකොට මේකේ බල දෙක තමයි. එකක් තමයි මොකද්ද? බර. අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියා
බලය. දෙකයි තියෙන්නේ, එකක් බර අනිත් එක අභිලම්භ ප්‍රතික්‍රියා බලය. හරි. අපෙන් දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා එම බල මොනවාද? අපි මේ විදිහට බල දෙක මොනවද කියලා ලියලා ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ. ඉහත එක රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන එම බල ලකුණු කර පෙන්වන්න. හරි. අපි ඒකත් කරානේ. රූපයන් දා පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙනවා. මෙතන පෘෂ්ඨය ඉඳන් ඉහළට අභිලම්භ ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වෙනවා. හරිද? මතක තියාගන්න මෙතන ගුරුත්වයේ කේන්ද්‍රය ඉඳන් තමයි පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙන්නේ. පෘෂ්ඨයේ ඉඳන් ඉහළට තමයි R එහෙම නැත්නම් අභිලම්භ ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒවා අමතක කරන්න එපා. හරි. ඊළඟට එම එක් බලයේ විශාලත්වය කොපමණද කියලා අහනවා. අපි බලමු මොකක්ද බර කියලා. බර කීයද කියලා අපි හොයලා බලමු. අපි දන්නව නේද යම්කිසි වස්තුවක බර හොයන්නේ යම්කිසි වස්තුවක ස්කන්ධයේ ගුරුත්විත තරණයෙන් ගුණ කරලා කියලා. එතකොට අපිට මේකේ බර හොයා ගන්න පුළුවන් ස්කන්ධය ගුණ කිරීම ගුරුත්විත තරණය. ගුරුත්විත තරණය කීයද? 10යි ms ඍණ 2. ඔව් ms ඍණ 2. හරිද? එතකොට 1 කිලෝග්‍රෑම් 10යි ms ඍණ 2කින් ගුණ වුණාට පස්සේ මට උත්තරයක් එනවා 10යි kg ms ඍණ 2 කියලා. හරිද? එතකොට මේකේ බර වෙන්නේ 10යි kg ms ඍණ 2. මෙන්න මේ kg ms ඍණ 2 කියන එකම මට ආයෙත් ලියන්න පුළුවන් පුතේ නිව්ටන් කියලා. 10යි නිව්ටන් කියලා. එතකොට මට උත්තරය එනවා මේකේ බර වෙන්නේ පුතේ 10යි නිව්ටන්. මතක තියාගන්න බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙහෙට ක්‍රියාත්මක වෙච්ච බල සහ මෙහෙට ක්‍රියාත්මක වෙච්ච බල සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙට ක්‍රියාත්මක වෙච්ච බල සහ මෙහෙට ක්‍රියාත්මක වෙච්ච බල සමාන වෙන්න ඕනේ. දැන් මෙහෙන් මෙහෙට බලයක් ඉදිලවත් මෙහෙට බලයක් ඉදිලවත් නැහැ. මෙහෙට බලයක් ඉදිලවත් මෙහෙට බලයක් ඉදිලවත් නැහැ. ඉදිරිය තියෙන්නේ පහළටනේ. අනිවාර්යයෙන් මේ වස්තුව නිශ්චලයි නම් ඉන්නේ එක තැන නම් පහළට ක්‍රියාත්මක වෙච්ච බලයට ඉහළට ක්‍රියාත්මක වෙච්ච බලය සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් පුතේ උත්තරයක් හොයාගන්න. අපි දැන් බර හොයාගත්තා කීයද? 10යි නිව්ටන් කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම අභිලම්භ ප්‍රතික්‍රියා බලයත් එන්නේ කීයද? 10යි නිව්ටන්ම තමයි. ඒකට හේතුව බර අභිලම්භ ප්‍රතික්‍රියා බලයට සමාන වීම. හරි. එහෙනම් ඔන්න පුතේ අපි හතරවෙනි ප්‍රශ්නටත් උත්තර හොයලා ඉවරයි. D කොටස. ඊළඟට ඒකේ දෙවෙනි කොටස. ඒකේ කියලා තියෙනවා ඉහත ලී කුට්ටිය මත තවත් එවැනිම ලී කුට්ටියක් දෙක රූපයේ දැක්වෙන ආකාරයට තබා ඇත. මෙන්න මේ ලී කුට්ටිය මත පුතේ තියලා තියෙනවලු තව ලී කුට්ටියක් මෙන්න මේ විදිහට. බලන්න. මෙන්න මේ ලී කුට්ටිය මත ඒ වගේම තව ලී කුට්ටියක්. ඒ කියන්නේ තව කිලෝ එකක ලී කුට්ටියක් තියලා තියෙනවලු මේක මත. බලන්න. ඊළඟට ලී හරි ඊට පස්සේ කියලා තියෙනවා එක හා දෙක රූපවල දැක්වෙන අවස්ථා අතරින් මේස පෘෂ්ඨය සහ ලී කුට්ටිය අතර සීමාකාරී ඝර්ෂණ බලය වඩා වැඩි කුමන අවස්ථාවේද කියලා අහලා තියෙනවා. ඝර්ෂණ බල අවස්ථා තුනයිනේ පුතේ. එකක් සීමාකාරී ඝර්ෂණ බලය, අනිත් එක ස්ථිතික ඝර්ෂණ බලය, අනිත් එක ගතික ඝර්ෂණ බලය. දැන් මෙතන අහන්නේ මොකක්ද? මෙතන අහලා තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩිම අවස්ථාව මොකක්ද කියලා. ඕකට උත්තරය හොයාගන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක ටික. මොනවද ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක? ඝර්ෂණ බලය කෙරෙහි බලපාන එක සාධකයක් තමයි පෘෂ්ඨයේ ස්වභාවය. එක්ක රළු බව නැත්නම් සිනිඳු බව. පෘෂ්ඨයේ ස්වභාවය. අනිත් එක තමයි වස්තුවේ බර. එහෙම නැත්නම් අපිට බර කියලා කියනට වඩා ඒකේ හොඳම වචනේ හරිම වචනේ තමයි අභිලම්භ ප්‍රතික්‍රියා බලය. බර නෙවෙයි ඇත්තටම අභිලම්භ ප්‍රතික්‍රියා බලය. ඕකට තියෙන පුතේ සූත්‍රයක් මේ ඝර්ෂණය හොයන F සමානයි μr කියලා. ඒ F සමානයි μr කියන සූත්‍රය වලට නැහැ. හරිද? හැබැයි මම නිකන් එක කිව්වේ අපිට ඒ සූත්‍රෙත් එක්ක මතක තියාගන්න පුළුවන් ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙක. ඒකයි. හරිද? හරි. ඒ සූත්‍රය පොඩ්ඩක් අමතක කරලා දාන්න වට වැදගත් වෙන එකක් නෙමෙයි. ඕවල වලට ඒ සූත්‍රය නැහැ. හරිද? ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක දෙකයි. එකක් තමයි පෘෂ්ඨයේ ස්වභාවය, අනිත් එක තමයි අභිලම්භ ප්‍රතික්‍රියා බලය කියලා කියන්නේ. හරිද? හරි. දැන් බලන්න මේකේ වස්තුවක් මත වස්තුවක් තිබ්බට පස්සේ මේ වස්තුවේ බර වැඩි වෙනව නේද? ඒ කියන්නේ කලින් ඔයාලට මතක ඇති මෙන්න මෙතනින් තමයි පහට ක්‍රියාත්මක වුණේ මොකක්ද? බර. බර ආව 10 නිව්ටන් කියලා. දැන් මෙතනද මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. සමානක් කියනවා නම් ගුරුත්වජ කේන්ද්‍රය කියලා කියන එක වැරදි. ගුරුත්ව කේන්ද්‍රය. හරිද? හරි. මෙතනින් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අනිවාර්යෙන් මේක මැද්දකින් වෙන්න ඕනේ. මම හිතනවා මෙන්න මෙතනින් කියලා. හරිද? සමානකව වැරදි වෙන්න පුළුවන්. මම හිතනවා මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන කියලා. හරිද? හරි. දැන් කලින් නිව්ටන් 10ක් වුණාට දැන් නිව්ටන් 10ක් නෙවෙයිනේ. දැන් කිලෝ දෙකක් තියෙනවානේ. එහෙනම් දැන් කීයද? 20යි නිව්ටන්.
මම කිව්වා පහළට ක්‍රියාත්මක වෙන බරටම අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් සමානයි කියලා. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා බලය සම්පූර්ණයෙන් අදින්න ඉඩ නැහැ. බෝඩ් එකේ උඩ වැඩි. මෙන්න මේ විදිහට එනවා R. අනිවාර්යයෙන්ම බරට අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමාන නිසා පුතේ මට කියන්න පුළුවන් 20 නිව්ටන් සමානයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය කියලා. එහෙනම් දෙවනි අවස්ථාවේදී ස්කන්ධය වැඩි. දෙවනි අවස්ථාවේ ස්කන්ධය වැඩි නිසා බර වැඩි. බර වැඩි නිසා අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි. මොකද පෘෂ්ඨය වෙනස් වෙලා නැහැ නේ. එකම පෘෂ්ඨයනේ. ඒකට පෘෂ්ඨය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මෙතන අනිවාර්යෙන් බලපාපු සාධකය තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඒ අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වෙච්ච නිසා තමයි අනිවාර්යයෙන්ම මේකෙදි ඝර්ෂණය වැඩි වෙලා තියෙන්නේ. මෙතන අහන්නේ මොන රූපෙද කියලා. අනිවාර්යයෙන්ම ස්කන්ධයේ වැඩි රූපේ තමයි ඝර්ෂණ බලය වැඩි වෙන්න ඕනේ. ඒකට උත්තරේ වෙන්න ඕනේ දෙවනි රූපේ. හරි. ඊට පස්සේ ඉහත දෙක අවස්ථාවේ ඒ කොටසේ ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි කරනවා. මම හේතුව දැන් පැහැදිලි කරා. මොකද්ද හේතුව? වස්තුවක ඝර්ෂණය කෙරේ බලපාන සාධක දෙකකි. එකක් තමයි මොකක්ද? පෘෂ්ඨයේ ස්වභාවය, ගැටෙන පෘෂ්ඨයේ ස්වභාවය. අනිත් එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය සහ පෘෂ්ඨයේ ස්වභාවය. මෙතන පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් වී නැත. නමුත් ස්කන්ධය වැඩි වී ඇත. ස්කන්ධය වැඩි වන විට බර වැඩි වේ. බර වැඩි වන විට අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වන නිසා ඝර්ෂණ බලය වැඩි වේ. ඔන්න ඔක කැමති විදියට ගලපලා ලියන්න. මම ගොඩාක් දේවල් කිව්වා. ඔය ඔක්කොම ඕනේ නැහැ. පුංචි පුංචි දේවල් ටිකක් ඔතන එකතු කරලා ලියුවනම් වලට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් මේ ප්‍රශ්නේ අවසාන C කොටසට. ඇත්තට මේ ප්‍රශ්න ගොඩක් ලේසි වල අමාරුයි කියලා කිව්වට. හරිද? ඒක නිසා බය වෙන්න එපා. ගොඩක් ලේසි ප්‍රශ්න මේවා. ඔයාලා හිතලා තියනවා වැඩි. ඒකයි අමාරුයි කියලා කියන්නේ. හරිද? හරි. C. රූපේ පෙන්වා ඇති පරිදි AC හා CB යනු සරල රේඛීය මාර්ග දෙකකි. දිග පිළිවෙලින් 220 මීටර සහ මීටර් 500යි මීටර් වේ. AB ස්ථාන අතර කෙටිම දුර මීටර් 600කි. ඒ ස්ථානයේ නිශ්චලව ගමන් අරඹා මෝටර් රථයකින් AC ඔස්සේ CB AC ඔස්සේ ගිහලා CB ඔස්සේ ගිහලා B ස්ථානයට යනවලු. මේ ඔක්කොම දේවල් කරන්න මෙයාට දීලා තියෙනවා තත්පර 120ක්. අපි බලමු මොකද්ද මේ කියලා තියෙන අමුතු කතන්දරය කියලා. මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා පුතේ. හරිද? මෙයා Aලු, මෙයා Bලු, මෙයා Cලු. වාහනයකින් යනවලු. මේ වාහනේ කියලා හිතා ගන්නකො. මේ වාහනේ. මනුස්සයෙකුත් ඉන්නවා. හරිද? A කියන ස්ථානයෙන් ගමන ආරම්භ කරලා B ස්ථානයට ගිහලා C ස්ථානයට එනවලු. හරිද? මේ සම්පූර්ණ ගමනට තත්පර 120ක් ගිහිලා තියෙනවලු. හරිද? තත්පර 120ක් ගිහිලා තියෙනවලු. තත්පර 120ක් ගිහිලා A ඉඳන් B ගාවට දුර මීටර 220යිලු. B ඉඳන් C ගාවට දුර මීටර 500යිලු. ඊළඟට A ගාව ඉඳන් C ගාවට කෙටි මාර්ගයක් තියෙනවා නම් මෙන්න මෙතනින් මෙහෙම ගියොත් මෙන්න මේ දුර මීටර 600යිලු. ඔන්න ඔහම කතාවක් තමයි කියන්නේ. මිනිස්සෙක් ඉන්නවලු A ස්ථානේ ඉඳන් B ස්ථානට යනවලු. A සම්පූර්ණ දුර මීටර 220යිලු. B ස්ථානේ ඉඳන් C ස්ථානට යනවලු. A සම්පූර්ණ දුර මීටර 500යිලු. හරිද? ඊළඟට A ස්ථානයේ සිට C ස්ථානට යන්න පුළුවන්ලු. A යන දුර මීටර 600ක්ලු. ඊළඟට කියනවා මේ සම්පූර්ණ ගමන් කිරීමට ගිහිලා තියෙනවලු තත්පර 120ක්. හරිද? හරි. අපි බලමු මොකද්ද පළවෙනි ප්‍රශ්නේ කියලා. පළවෙනි ප්‍රශ්නෙන් ඔයාලගෙන් අහනවා මෝටර් රථය ගමන් කරපු දුර කීයද කියලා. මෝටර් රථය ගමන් කරපු දුර කීයද කියලා. A ස්ථානයේ ඉඳන් B ස්ථානයට ගිහිලා B ස්ථානයේ ඉඳන් C ස්ථානයට යන්න ගියපු දුර තමයි B ස්ථානයේ ඉඳන් C ස්ථානයට යන්න ගියපු දුර තමයි පුතේ සම්පූර්ණ දුර වෙන්නේ. ඔයාලට දුර සහ විස්ථාපනය අතර වෙනස මතකයි නේද? මෙන්න මෙහෙමයි. A සහ B කියලා ස්ථාන දෙකක් තියෙනවා නම් මෙතන ඉඳන් මෙතනට යන්න තියෙන කෙටිම දුර තමයි පුතේ විස්ථාපනය. ඒ කියන්නේ කෙටිම දුර මේකනේ. ඕක තමයි විස්ථාපනය. එතකොට මේක ගත්තොත් මේ හැම එකක්ම දුරක්. එතකොට මේ රූපේ ආදේශ කරොත් මේක තමයි විස්ථාපනයක් වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම දුරක්. ඔයාලගෙන් අහන්නේ මොකක්ද? දුර. එහෙනම් මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි එකතු කරා නම් හරි. එහෙනම් මම කරන්නේ මොකක්ද? AB ධන BC කරනවා. එකතු කරනවා. එහෙනම් AB කීයද? 220යි. BC කීයද? 500යි. සම්පූර්ණ උත්තර එනවා 720යි මීටර කියලා. දුර කීයද? 720යි මීටර. හරි. අවසාන ප්‍රශ්න කලින් ප්‍රශ්න. මෝටර් රථයේ මධ්‍යක වේගය කීයද කියලා අහනවා. කොහොමද මධ්‍යක වේගය සොයන්නේ? මධ්‍යක වේගය වෙන සූත්‍රය තමයි ගමන් කළ මුළු දුර බෙදීම කාලය. මොකක්ද සූත්‍රය? ගමන් කළ
ගමන් කළ මුළු දුර බෙදීම කාලය. හරිද? ගමන් කළ මුළු දුර බෙදීම කාලය. ගමන් කළ මුළු දුර කීයද පුතේ? මීටර් 720යි. කාලය කීයක් කියලා තියෙනවද? මීටර් තත්පර 120යි. තත්පර 120ක් කියලා තියෙනවා ගමන් කරන්න ගියපු කාලෙට. එතකොට මම කරන්නේ මේ බිඳුවට මේ බිඳුව කපනවා. අපි දන්නවා 72කට 12ව කීයක් තියෙනවද? 72කට 12ව තියෙනවා 6ක්. එතකොට මට උත්තර එනවා 6යි. මේ මීටර එහෙම්මමයි S. S ඍණ 1. එතකොට මට උත්තර එනවා තත්පරයට මීටර 6ක් විදිහට. එතකොට මේ ළමයා ගමන් කරපු වේගය කීයද? මේ මොකද මධ්‍යක වේගය කීයද? තත්පරයට මීටර 6යි. ඊළඟ ප්‍රශ්නේ. මෝටර රථයේ විස්ථාපනය කොපමණද? අපි දන්නවා මෙතන තියෙන කෙටිම දුර තමයි පුතේ විස්ථාපනය කියන්නේ කියලා. විස්ථාපනය කියන්නේ නම් මෙතන ඉඳන් මෙතනට තියෙන දුර තියෙන දුර කීයද? මීටර් 600යි. නමුත් මේ එහෙනම් පුතේ උත්තරේ වෙන්නේ මොකක්ද? මීටර් 600යි. විස්ථාපනය මීටර් 600. මේකේ ගාණක් හදාන දෙයක් නැහැ. විස්ථාපනය වෙන්නේ මීටර් 600ක් විතරයි. මේ ප්‍රශ්නේ අන්තිම අණු කොටස. ඒකේ හරිය තියෙනවා මෝටර රථයේ මධ්‍යක ප්‍රවේගය හොයන්නලු. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රවේගය හොයන සූත්‍රය තමයි ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය කියලා. ප්‍රවේගය හොයන්නේ විස්ථාපනය බෙදීම කාලයෙන්. හරි. අපිට දැන් විස්ථාපනයක් දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. විස්ථාපනය මීටර් 600යි. හැබැයි මේ විස්ථාපනය ගමන් කරන්න ගත වෙච්ච කාලයක් මේ පේපර් එකේ කිසිම තැනක දීලා නැහැ. ඔයාලා දන්නවනේ මෙතන ඉඳන් මෙතනට ගිහලා මෙතන ඉඳන් මෙතනට එන කාලයට වඩා අඩු කාලයක් තමයි මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ කියලා. මොකද මෙතන ඉඳන් මෙතනට 720ක් තියෙනවා. හැබැයි මෙතන ඉඳන් මෙතන තියෙන මීටර් 600ක් විතරයි. හැබැයි වලට පේපරේ දීලා තියෙන්නේ මෙන්න මේ දුර ගමන් කරන්න තත්පර 120ක් යනවා කියලා විතරයි. මේ දුර ගමන් කරන්න තත්පර කීයක් යනවද කියලා දීලා නැහැ. ඒක නිසා කරන්න දෙයක් නැහැ. අපිට මෙන්න මේ කාලයම තමයි මෙතනට අරගෙන හදන්න වෙන්නේ. හැබැයි මේ කතාව ඇත්තටම හරි නෙවෙයි වැරදි. හරිද? හරි. කරන්න දෙයක් නැති නිසා මම ඒ විදිහට හදන්නම්. එතකොට මධ්‍යක ප්‍රවේගය හොයන්න වෙන්නේ විස්ථාපනය බෙදීම කාලයෙන්. විස්ථාපනය කීයද? මීටර් 600යි. කාලය කීයද? තත්පර 120යි. බිඳුවට බිඳුව කැපෙනවා. 60 12න් බෙදුනට පස්සේ කීයද උත්තරේ? 2යි 1යි 5යි. ms ඍණ 1. ප්‍රවේගය ඇවිල්ලා අපිට එනවා 5යි ms ඍණ 1ක් කියලා. ඉතින් මෙන්න මේ වගේ සරල ලේසි ප්‍රශ්න ටිකක් තමයි ඔයාලට 2024 2025 වර්ෂයට අදාළ O level විද්‍යාව පේපරයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අද අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරා මේ පේපර් එකේ 7 වෙනි රචනා ප්‍රශ්නේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. අපැහැදිලි දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ විදිහටම ඉස්සරහට ඉතුරු රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා channel එකට මේ විදිහටම දානවා. කැමති නම් වීඩියෝ එකේ අලුත් එක share කරගන්න පුළුවන්. free paper classes තියෙනවා. කැමති නම් WhatsApp group එක හරහා ඒවත් එක්ක join වෙන්න පුළුවන්. සියලුම links පල්ලෙහා description එකේ දාලා ඇති. channel එක අලුත්, වැඩ ටික අලුත්, කරන වැඩ කරන පිළිවෙල අලුත්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න ආස නම් පල්ලෙහා subscribe button එක ඇති. subscribe button එක click කරලා channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. අපි ඊළඟට මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යෙන් මුල ඉඳන් අගට 2024 25 වර්ෂයට අදාළ O level විද්‍යාව පේපරේ මේ විදිහටම සාකච්ඡා කරනවා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.